ෆ්‍රෙන්ස් කොහොමද එහෙමනම් ඔන්න ඉතින් මං අද අරන් ඉවලා තියෙන්නේ ග්‍රැනි 1 ඩූස් කැප් එක. ඉතින් ෆ්‍රෙන්ඩ්ස් ඩූස් කැප් එක කියන්නේ ඔයගොල්ලෝ දන්නවා ඉතින් මේ ග්‍රැනි කියන්නේ සුපිරිම හොරර් ඔෆ්ලයින් ගේම් එකක්. ඉතින් ඔයගොල්ලෝ අනිවාර්යෙන් මේ ගේම් එක දාගන්න. මම ඩිස්ක්‍රිප්ෂන් එකේ ඩිස්ක්‍රිප්ෂන් එකේ ලින්ක් එක දාලා තියන්නම්. අනිවාර්යෙන් බලන්න. ඉතින් මෙතන තියෙන ෂොට්ගන් එකේ කෑල්ල. ඉතින් බලමු ග්‍රැනි කොයි පැත්තෙන් දෙන්නේ කියලා. පැත්තේ හොඳයි ෆ්‍රෙන්ඩ්ස්. ඉතින් අද අපි දොරලින් එපා ඉන්නේ. මං ඉතින් මේකේ කලින්ම බඩු තියෙන තැන් දන්නවා. මෙන්න එක ෂොට්ගන් එකේ කෑලි තියෙන තැන් දන්නවා. හරිද ෆ්‍රෙන්ඩ්ස්, වීඩියෝ ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න. ග්‍රැනි වගේ යන්න ගමන්. ඉතින් මං අද බලාපොරොත්තු වෙන්නේ එක දවසින් පයින්න. එක දැන වැටුණා. මට හෙන්න ග්‍රැනි එන සද්ද ෆ්‍රෙන්ඩ්ස්. ඔය සවුන්ඩ් රෙඩි කරගන්න බලන්න. ෆීඩ් එකක් හරි හෙඩ්සෙට් දෙකක් හරි දාන්න. ඉතින් ෆ්‍රෙන්ඩ්ස් මම ළඟදීම හෙඩ්සෙට් දෙකක් ගන්න try එකක් දෙන්නම්. මේ දවස්වල හෑන්ඩ් ෆ්‍රී එකෙන් තමයි මම රෙකෝඩ් කරන වීඩියෝ. අපි දැන් මුලින්ම මෙන්න මෙතන කපාගෙන යන්න ඕනේ මෙන්න මෙහෙට. අපි මේකත් කපලා දැන් යන් අපි ග්‍රැනිට අපි වැඩි තියන්න ඕනේ. අපි ග්‍රැනිව නිවන් සුව යන්න ඕනේ. ඉතින් ෆ්‍රෙන්ඩ්ස් ඒකට ෂොට්ගන් එකේ පාර්ට් එකක් මෙන්න මෙතන තියෙනවා. පෙට්ටි ටික පෙරලන් යන්න ඕනේ. අපිට කානුවට යන්නත් ඕනේ. ඉතින් ඔය දන්නවද මේ ළඟදී කානුවට ආවා. මෙන්න මෙතන ෂොට්ගන් එකේ කෑල්ලක් තියෙනවා. උතන මේසයක් තියෙනවා. අන්න ඕකේ ෂොට්ගන් එකේ කෑල්ලක් තියෙනවා. ඉතින් ග්‍රැනිව පොඩ්ඩක් ගෙන්න ගන්න ඕනේ. මට ඇහෙනවා ෆ්‍රෙන්ඩ්ස් හොඳට. ඉතින් ෆ්‍රෙන්ඩ්ස් නිකන් අර කරන්ට් යන සද්ද එක්ක ගහනවනම් ගණන් ගන්න එපා. ඒ ෆ්‍රෙන්ඩ්ස් මම දැන් හෑන්ඩ් ෆ්‍රී එක ගහන් වීඩියෝ රෙකෝඩ් කරද්දි මගේ ඇඟිල්ල දැන් වැදෙනවා ෆ්‍රෙන්ඩ්ස්. ඉස්සර ඉතින් මම නෝමලි රෙකෝඩ් කරේ ඒකයි සද්ද වැඩි පිටින් එන්නේ. ඉතින් ෆ්‍රෙන්ඩ්ස් අපි ක්‍රිස්මස් එකට පුළුවන් වුණොත් ග්‍රැනි එකට අප්ඩේට් එකක් දාලා අප්ඩේට් කරලා මම ග්‍රැනි එක ගේන්න හැලෝවින් වලටත් එහෙම. ඔව් මෙතන යන්න ලේසියිනේ. හරි ඉතින් ෆ්‍රෙන්ඩ්ස් අනිවාර්යෙන් වීඩියෝ ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න. ඔයාගේ channel එක සබ්ස්ක්‍රයිබ් කරන්න එපා. ඉතින් මෙතන තියෙන ෂොට්ගන් එකේ වැඩි තියෙන ගෑල්ල අපි දැන් ඕක ගිහිල්ලා එතනින් දාගන්න ඕනේ. ඕක දැක්කද? හරි එහෙනම් ගත්තා. අපි දැන් මෙහෙට යන්. ටක් ගාලා මෙහෙට ඇවිල්ලා සද්දයක් කළා. අපි ග්‍රැනිව දැන් නිවන් සුව යන්න තමයි යන්නේ. ග්‍රැනි මම මේ පැත්තේ. හරි ඉතින් ග්‍රැනිත් එනවා. ඉතින් ෆ්‍රෙන්ඩ්ස් මම මේකේ මුලින්ම ගන්න මොකද්ද? මම මුලින්ම ගන්න දොරෙන් පයින් එකේ ක්‍රියාවලිය ලෙස ෂොට්ගන් එක හදාගෙන චේන් කටකින් කපනවා. ඊට පස්සේ තමයි ඉතින් ෆ්‍රෙන්ඩ්ස් දොර ටිකේ ටක් ගාලා කරගෙන යන්නේ. ඊට අපි මිනිත්තු 2යි තප්පර 30කට මේ අවස්ථාවේදී නිවන් සුව ගියා. ග්‍රැනි හොයමනක් නේ ෆ්‍රෙන්ඩ්ස් මැරෙන්නේ නැහැ. නිවන් සුව යනවා එච්චරයි. අනිත්‍යයිති සංකාර. හරි. අපි දැන් ගිහලා පැඩ්ලොක් කීය ගන්න ඕනේ. ෆ්‍රෙන්ඩ්ස් කටන්න අවුල් යන්නේ නැති. අපි ගිහලා ගන්න ඕනේ දැන් පැඩ්ලොක් කීය ගන්න. දැන් අපි ගිහලා මිටි අරන් යමු. ඔව් මට මිටි අරන් එන අතරේ කරන්න වැඩක් තියෙනවා. මෙන්න මේ පොත දාන්න ඕනේ ෆ්‍රෙන්ඩ්ස්. ෂොට්ගන් එක මෙහෙනේ. හරි ඉතින් ෆ්‍රෙන්ඩ්ස් අනිවාර්යෙන් වීඩියෝ ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න. ඔයාගේ channel එකට සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. ඒවල් ලෝගෝ එකත් හැදුවා. බැනර් එකත් හදලා තියෙන ඉතින් ෆ්‍රෙන්ඩ්ස් දැන් ඩෙස්ක්ටොප් වලටත් පේනවා. මගේ බැනර් එක ෆුල්. කලින් එක වගේ නෙමෙයි. මම මුට්ටක් දෙන්න යන හැදුවා මේ පාර.
හරි ඒක දැන් මේක අපි ඉහළ මෙන්න මෙහෙන් දාගන්නවා ෆ්‍රෙන්ඩ්ස් ලැග් එකක් වුණා ඉතින් මම මේ ඊසි මෝඩ් දාලා ගහන්නේ කියන්නත් ඕනේ ඉතින් මොකද කියනවා ෆ්‍රෙන්ඩ්ස් මම මේක කියන්නේ නෝන මෝඩුත් දාලා ගහුවා ෆ්‍රෙන්ඩ්ස් මේක එහෙම ලැග් වෙන සම්භාවිතාවය චුට්ටක් විතර වැඩි එන වැඩිමත් නෑ නිකන් අර චුට්ටක් තියෙනවා ඉතින් දෙන්නම් ග්‍රනී හැන්න වෙලාවල්නේ කවන්නේ අපි යන්දම් ෆ්‍රෙන්ඩ් දැන් අපි ගන්න ඕනේ පැඩ්ලොක් කී එක පැඩ්ලොක් කී එක තියෙන්නේ මේක ෆ්‍රෙන්ඩ් මේ ස්ක්‍රූඩ්‍රයිවර් තියෙන එකේ ඉතින් ෆ්‍රෙන්ඩ්ස් අපිට ඕන වෙනවා තව කාණුවෙන් පයිද්දි දැන් මේ වැත්තේ හොඳ සද්දයක් කරගන්න ඕනේ ෂොට් ගන්න එක අතේ තියෙන්නේ පැඩ්ලොක් කී ඕනේ වෙනවා අපිට දැන් හැලිලා ඇති මෙන්න තුව කොන්චිල්ලා පදිනවා ප්‍රණීනවා ෆ්‍රෙන්ඩ්ස් හරි හරි ඒ පැත්තෙන් අපි දැන් මේ පැත්තේ යා මොනවා ෆ්‍රෙන්ඩ්ස් මොලේ පොච්ච ඉතින් ෆ්‍රෙන්ඩ්ස් පයින් වගේ තමයි තියෙන්නේ ඉන්දි ගත්තා ෂොට් දෙක කරලා දැන් බරන් ඉන්න ඕනේ ප්‍රණී දැන් එන්න ඕනේ හරිනවා ෆ්‍රෙන්ඩ්ස් මට ඇහෙනවා ලාවට වගේ ෆ්‍රෙන්ඩ් එනවා වයි ෆ්‍රෙන්ඩ්ස් ගොනි දැන් අපි පයින් වගේ තමයි යන්නේ අන්න දැන් අපිට තියෙන ෆ්‍රෙන්ඩ්ස් චූටි දෙයයි දැන් ස්පයිඩර් කී ආදාලා තියෙනවා ටක් ගාලා පයින් ඉඳන් අකුල කැඩෙන්න වෙයි කවන්නේ ෆ්‍රෙන්ඩ්ස් ඉතින් ඔන්න ඉවර වෙන්න ළඟයි ෆ්‍රෙන්ඩ්ස් ඇති වීඩියෝ එක අනිවාර්යෙන් ලයික් කරන්න කමෙන්ට් කරන්න ෂෙයා කරන්න ඇරියා දැන් ෆ්‍රෙන්ඩ්ස් මම මේකේ බඩු තියෙන තැන් දන්නා කලින් ගහුවා 3 පාරක් විතර ඩූ ස්කෙප් කරලා තමයි දැන් වීඩියෝ එක රෙකෝඩ් කරන්නේ මම දන්නේ වැඩිපුර මේ සෙන්සිටිව් එක විතරයි ඉතින් අපි යන්නේ අලුතෙන් අප්ඩේට් එකක් ආවා මේ ළඟදී 2023 වගේ 3 හරි 3 වගේ අපෝ අප්ඩේට් එක තැනකට තමයි ඒ තමයි මේ කාණු මේක ඉන්නවා ඇන්ජලිනා මකුලෙක් වෙලා එන ඉදිනාගේ ඔළුව තියෙනවා මකුලෙක්ගේ ශරීරයක් තමයි යට තියෙන්නේ අපි යන්කෝ ෆ්‍රෙන්ඩ්ස් බලන්න දැක්කද ෆ්‍රෙන්ඩ්ස් මට ඒවා දැන් පෙන්න ඉන්න වෙන්නේ මං මේකේ මම මොකක්ද අප්පා මෙන්න මේ කානු ස්කැප් එකේදී අනිවාර්යෙන් කොට යාව පෙන්වන්න හරි ඉතින් ෆ්‍රෙන්ඩ්ස් මේකේ ලොකු සද්දයක් එන හරි ඉතින් ෆ්‍රෙන්ඩ්ස් වීඩියෝ එක අනිවාර්යෙන් ලයික් කරලා කමෙන්ට් කරන්න ෂෙයා කරන්න ෆ්‍රෙන්ඩ්ස් මේ මකුලුවට අහුනොත් අපිව එක කටට කාලා දානවා පෙහෙන් හිටියේ නෑ හින්දා මං ආවා
හරි ෆ්‍රෙන්ඩ්ස් ඉතින් මේකෙත් තැන් තැන මකුළු ඉන්නවා. ඔන්න එහෙනම් ෆ්‍රෙන්ඩ්ස් අපි පයින් වගේ තමයි යන්නේ. හරි ෆ්‍රෙන්ඩ්ස් ඔන්න ඉතින් දැන් අපි පයින් යන්නේ. එහෙනම් ෆ්‍රෙන්ඩ්ස් අපි ගණේ ගෙදරට පැන්න. ඉතින් අනිවාර්යෙන් වීඩියෝ ලයික් කරන්න කමෙන්ට් කරන්න ෂෙයා කරන්න. channel එක subscribe කරන්න අමතක කරන්න එපා. එහෙනම් ෆ්‍රෙන්ඩ්ස් මම අද ඉගෙනන්නම්. හැමෝටම සුබ දවසක්. බයි බයි.